තුවාල වෙලා හිටපු පිඹුරෙක්ව ගෙදර ගෙනල්ලා සනීප කරන්න ගිහිල්ලා මිනිසා පේජ් එක කරන මල්ලි පොඩි කරදරයක වැටිලා ඉන්නවා. වනජීවියෙක්ගෙන් ඇවිල්ලා මේ මල්ලි වරන් ගිහිල්ලා උසාවියෙන් දඩයක් නියම කරලා තියෙනවා. රුපියල් 50000ක නීති විරෝධී සත්වයෙක් ළඟ තබාගෙන සිටීම කියලා. ඊට පස්සේ මනස පේජ් එක කරන මල්ලි වීඩියෝ එකක් දාලා තිබ්බා. මෙතනින් පස්සේ කිසිම නීති විරෝධී සතෙක්ව ගෙදර තියාගන්නේ නැහැ සහ එහෙම සත්තුන්ට බෙහෙත් කරන්නේ නැහැ කියන කතාව. අපි මේ කතාවට එන්න කලින් මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා එමු. වනජීවියගේ මහත්තුරුන්ටත් නගින්නේ මෙන්න මේ වගේ වීඩියෝ දැක්කහම තමයි. මොකද මේවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න විදිහක් නම් අපිට පේන්නේ නැහැ. මොකද අපිට පේනවා අමුවෙම කොහොමද පිඹුරෙක්ට මෙයාලා හිංසා කරන්න කියන කතාව. හැබැයි අර මනස පේජ් එක කරන පොඩි එකා නම් පිඹුරට හානියක් කරලා තිබ්බේ නැහැ. 180කටත් වැඩිය ඒ තුවාල වෙලා හිට සත්වයාට උදව් කරන එක තමයි කරේ. කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි තමන්ගේ රාජකාරිය කරන්නේ නැතුව වනජීවියකේ රාජකාරිය කරන්න යන්නේ? ඇයි රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිය මේ එළියේ ඉන්න මිනිස්සු කරන්න හදන්නේ කියන කතාව කෙනෙක්ට අහන්න පුළුවන්. හැබැයි වනජීවියකේ කාර්යභාරය හරියට කරනවා නම් එළියේ ඉන්න මිනිස්සුන්ට ඒවා කරන්න ඕනේ නැහැ කියන කතාවත් අපි මතක් කරන්න ඕන. මොකද අපිට හොඳට මතකයි කුරුණෑගල අපි වනජීවියකට ගිහිල්ලා බාර දුන්න මුවා පහුවදා එළි වෙනකොට මස් කරලා බයිට් එකට ගත්තේ කොහොමද කියන කතාව අපි හොඳටම දන්නවා. අන්න ඒ වගේ ඉන්න සක්කිලි ඉන්න දෙපාර්තමේන්තුවක් තමයි වනජීවි දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. එහෙම නැත්නම් පණ ඇද ඉන්න සතෙක් මෙන්න මෙතන ඉන්නවා කියලා කෝල් කරාම ගේ හුස්ම ටික ඉවර වෙලා යනකම්ම මේ මහත්තුරු වෙන්නේ නැහැ කියන කතාවත් අපි දන්නවා. ඒ වගේම තමයි මේ වගේ වැදගත් දෙයක් එහෙම නැත්නම් මේ වගේ හොඳ වැඩක් කරන පොඩි එකෙක් වල්ලලා උසාවියට බාර දෙන්න නම් පුළුවන්. ඕක අනිවාර්යෙන් කවගේ හරි සක්කිලියෙක්ගේ ඔත්තුවක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකෙන් වෙන්නේ මේ වගේ එළියේ සමාජ සත්කාර කරන පොඩි උන් දිරිමත් වෙන එක නෙවෙයි. හරිනම් මෙයාලා කරන්න ඕන. එයාලව දිරිමත් කරලා එයාලට අවශ්‍ය පහසුකම් ටික දීලා කට්ටියම එකතුලා මේ වැඩේ කරගෙන ගියා නම් හරි සුවදශීලී වෙරයි යන්න පුළුවන්. වගේම අපේ රටේ මේ සත්තුන්ට වෙන හානිය අවම කරගන්න පුළුවන්. අපි දකිනවා මොකද සතෙක් දැක්කම මිනිස්සු පහර දෙනවා. ඒ වගේ වැඩ කරනවා. ඒ වගේ වැඩ වුණාම බෙහෙත් කරන්න එන්න ඕන. වනජීවියකින් එහෙම කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරන්නේ නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි අර සැමට සාධාරණ නීතියක් නම් මේ වගේ හෙළුවෙන් සර්පයෝ කරේ දාගෙන නටර ගෑනුත් අල්ල ගන්න ඕනේ. හැබැයි මොකද එතකොට වනජීවියෙක් එයාට නම් චූන් වෙනවා කියලා අපි දන්නවා. ඒකින්ද තමයි යාලට මුකුත් වෙන්නේ නැතුව මේ වගේ පොඩි එකෙක් අල්ලගෙන නටන්නේ. ඒකින්ද අපි පෙනී ඉන්නවා මේ වගේ ළමයි වෙනුවෙන්. මොකද එයාලා කරන්නේ සමාජයට සේවයක්. එහෙම නැතුව වනජීවියක වගේ ගිල සත්තු මරන් කණ එක නෙවෙයි කරන්නේ. අපි දැක්කද පහුගිය දවස්වල නිවුස් වලට කියනවා වනජීවියකේ කට්ටිය මුවෙක් මරුවා, වනජීවියකේ කට්ටිය ගෝනෙක් මරුවා, වනජීවියකේ උන් කොටියෙක් මරාගෙන ආවා. අන්න ඔය වගේ සිද්ධි අපි දැක්කා. ඒ වගේ සිද්ධි නවත්තන්න නැතුව මේ වගේ රටට සමාජයට වැඩක් කරන කොල්ලෙක්ව තමයි නවත්තන්න හදන්නේ. ඒකින්ද මේ වගේ කාලකන්ණි නිලධාරී ඉන්නකම් මේ රට ජීවිතේට හදන්න නම් බෑ.